ශාක ප්‍රචාරණය ශාක ප්‍රජාව තම විශේෂය අඛණ්ඩ පැවැත්ම සඳහා නව ශාක ව්‍යාප්ත කිරීම ශාක ප්‍රචාරණය. ශාක ප්‍රචාරණයේ ප්‍රධාන ආකාර දෙකයි. බීජ පගින් සිදු කරන ප්‍රචාරණය හෙවත් ලිංගික ප්‍රචාරණය. ශාකයක වර්ධක කොටස් මගින් සිදු කරන ප්‍රචාරණය හෙවත් අලිංගික ප්‍රචාරණය. අලිංගික ප්‍රචාරණය හෙවත් වර්ධක ප්‍රචාරණය කියලා කියන්නේ ජන්මානුභවීමකින් තොරව ශාකයක වර්ධක කොටස් මගින් නව ශාක ඇතිවීම අලිංගික ප්‍රචාරණයයි. මෙය වර්ධක ප්‍රචාරකය ලෙසද කියනවා. ආලිංගික ප්‍රචාරණය නැවතත් ප්‍රධාන කොටස් දෙකකට වෙන් වෙනවා. ස්වභාවික ආලිංගික ප්‍රචාරණ ක්‍රම සහ කෘත්‍රිම වර්ධක ප්‍රචාරක ක්‍රම ලෙස. ස්වභාවික ප්‍රචාරණ ක්‍රම තමයි භූගත කඳන්, මොරෙය්‍යන්, ඩාවක, මල්බිල. කෘත්‍රිම වර්ධක ප්‍රචාරක තමයි අතු කැබලි, මුල් කැබලි, පත්‍ර කැබලි, අතු බද්ධය බද්ධ කිරීම. බද්ධ කිරීමත් කොටස් දෙකකට වෙන් වෙනවා. රිකිලි බද්ධය සහ අංකුර බද්ධය ලෙස. අංකුර බද්ධය ලෙස H බද්ධය, T බද්ධය, පැලස්තර බද්ධය. රිකිලි බද්ධ ක්‍රම තමයි සැදල බද්ධය, ජීවහා බද්ධය, කුඤ්ඤ බද්ධය, ආරුක්කු බද්ධය, ස්ටෝන් බද්ධය, පැති බද්ධය, කිරුළු බද්ධය. පටක රෝපණය ටිෂු කල්චර්. ශාකයක ඕනෑම සජීවී පටකයක් විශේෂිත රෝපණ මාධ්‍යයක් තුළ ජීවාණුහරිතව පාලිත පරිසර තත්ත්ව යටතේ රෝපණය කර නව පැළ ලබා ගැනීම පටක රෝපණය ලෙස හඳුන්වනවා. පටක රෝපණයේ ප්‍රධානතම මූලධර්මය වන්නේ සෑම සජීවී සෛලයකටම විභාජනය වී සම්පූර්ණ ශාකයක් බවට පත්වීමේ හැකියාවයි. මෙය සෛලජනන විභවය ලෙස හඳුන්වනවා. පටක රෝපණය සඳහා ශාකවල විවිධ කොටස් භාවිතා කළ හැකියි. සෛල, පරාග, පටක, විභාජක, පත්‍ර කැබලි, අංකුර, බීජ, පරාගධානි, කලල, කිනක. පටක රෝපණ සඳහා වැඩිපුරම භාවිතා කරන්නේ විභාජක පටකයි. ඒ අතරින් වඩාත් ක්‍රියාශීලී වන්නේ අංකුර අග්‍රස්ථය සහ මූලාග්‍රයයි. පටක රෝපණ හැකියාව සාර්ථක වීමට අවශ්‍යතා 3ක් සම්පූර්ණ විය යුතුයි. 1. මව් ශාකයෙන් පටකය වෙන්ව තිබීම. 2. පටකයේ වර්ධනය සඳහා සුදුසු මාධ්‍යයක් තිබීම. 3. ක්ෂුද්‍ර ජීවීන්ගේ තොර පරිසරයක් තිබීම. ඒ කියන්නේ ජීවාණුහරිත පරිසරයක් තිබිය යුතුයි. පටක රෝපණයේ ප්‍රධාන පියවර 1. මූලික පටකය ලබා ගැනීම සඳහා සූදානම් කිරීම. 2. රෝපණ මාධ්‍ය සකස් කිරීම. 3. ආම කුලනය. 4. ගුණනය කිරීම. 5. පැළ දැඩි කිරීම. 1. මූලික පටකය ලබා ගැනීම. මව් ශාකය තේරීම සහ නඩත්තු කිරීම. මේ සඳහා සුදුසු මව් ශාකයක් තෝරාගත යුතුයි. මව් ශාකය තේරීමේදී ඉල්ලුම වැඩි ප්‍රභේදයක් තෝරාගත යුතුයි. මව් ශාකයේ ප්‍රභේදයට ආවේනික ලක්ෂණ තිබේදැයි පරීක්ෂා කළ බැලිය යුතුයි. වගේම තෝරාගත් මව් ශාකය හොඳින් නඩත්තු කළ යුතුයි. ඒ සඳහා ශාකයට හොඳින් ජලය සම්පාදනය කිරීම, පොහොර යෙදීම, රෝග හා පලිබෝධ මර්ධනය, කප්පාදු කිරීම වැනි ක්‍රියාවන් හොඳින් සිදු කළ යුතුයි. 2. පටකය ලබා ගැනීම. පූර්වක පටකය ලෙස ඕනෑම සජීවී පටකයක් සුදුසුයි. මේ සඳහා විභාජක පටක, අංකුර, පත්‍ර කැබලි, පරාගධානි වැනි කුමන හෝ ශාක කොටසක් මේ සඳහා යොදාගත හැකියි. පටක ලබා ගන්නා විට වර්ධක අවධියේ තිබිය යුතුයි. ප්‍රජනක අවධිය සුදුසු නැහැ. ක්ෂේත්‍රයේ වැඩෙන ශාකයකින් පූරකය ලබා ගන්නේ නම් මව් ශාකයට පූර්ව ප්‍රතිකාර කළ යුතු. උදාහරණයක් ලෙස පෙර දින සවස ප්‍රතිජීවක සහ දිලීරනාශක ඉසිය යුතුයි. පටකය ලබා ගැනීමේදී උදෑසන හෝ සවස් කාලය තෝරා ගැනීමෙන් මව් ශාකයට වන පීඩාව අවම වේ. පූරකය ලබාගත් විගස ජල බඳුනකට දැමිය යුතුයි. පූරකය ලබා ගැනීම සඳහා ශාක අත්තක් ගත්තේ නම් එයින් අනවශ්‍ය කොටස් ඉවත් කර අවශ්‍ය කොටසක් පමණක් විද්‍යාගාරයට රැගෙන යා යුතුයි. උදාහරණයක් ලෙස අංකුරයක් අවශ්‍ය නම් එම අංකුර සහිත සෙන්ටිමීටර් 10ක් 20ක් දිග ශාක කොටසක් වෙන් කර ගනී. විද්‍යාගාරයේදී මේවා කුඩාවට කපනු ලැබේ. අංකුරය මැදි වනසේ දෙපැත්තෙන් සෙන්ටිමීටර් 1ක් පමණ කඳ කොටසක් ඉතිරි කර අනිත් කොටස් ඉවත් කරයි. පටකය ජීවාණුහරණය කිරීම. ශාක කොටසක මතුපිට ඇති ක්ෂුද්‍ර ජීවීන් ඉවත් කිරීම සඳහා පටකයේ මතුපිට ජීවාණුහරණය කරනු ලබයි. ඒ සඳහා ලබාගත් පටකය ජීවාණුහරිත ජලයෙන් සේදීම, 70% මධ්‍යසාරයෙන් සේදීම, රසායනික ද්‍රව්‍යකින් සේදීම සිදු කරයි. රසායනික ද්‍රව්‍ය ලෙස බ්‍රෝමීන් දියර, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් H2O2, සෝඩියම් හයිඩ්‍රොක්ලෝරයිඩ්, කැල්සියම් හයිඩ්‍රොක්ලෝරයිඩ් භාවිත කරයි.
මේ සඳහා තෝරාගත් රසායනික ද්‍රව්‍ය බන්ධනකට දමා පටකය එයට දමා සොලවමින් ටික වේලාවක් තබයි. ශාක කොටස අනුව රසායන ද්‍රව්‍යයේ සාන්ද්‍රණය සහ ගිල්වා තබන කාලය වෙනස් වේ. 4. රෝපණ මාධ්‍ය සැකසීම. පටක රෝපණය සඳහා කෘත්‍රිම වගා මාධ්‍යයක් පිළියෙල කළ යුතුය. ශාක ප්‍රභේදය මෙන්ම භාවිතා කරන ශාක කොටස අනුව වගා මාධ්‍යයේ සංයුත වෙනස් වේ. රෝපණ මාධ්‍යයේ අන්තර්ගත ද්‍රව්‍ය, අකාබනික පෝෂක, කාබනික ශක්ති ප්‍රභව, කාබනික ද්‍රව්‍ය, වර්ධක යාමක, ජෙල් කාරක, වෙනත් ආකලන ද්‍රව්‍ය. අකාබනික පෝෂක ලෙස අත්‍යවශ්‍ය අධිමාත්‍ර සහ අංශමාත්‍ර මූලද්‍රව්‍ය එකතු කරයි. උදාහරණයක් ලෙස NPK, Cu, Fe, B. කාබනික ශක්ති ප්‍රභව. මේ සඳහා සීනි වර්ග භාවිතා කළ හැකියි. බහුලව භාවිතා වන්නේ සක්‍රෝස්. පටකය ප්‍රභා සංශ්ලේෂයෙන් අවශ්‍ය ශක්තිය නිපදවා ගත නොහැකි නිසා මෙය වැදගත් වෙනවා. කාබනික ද්‍රව්‍ය. මේ සඳහා ඇමයිනෝ අම්ල එකතු කරයි. කාබනික නයිට්‍රජන් අවශ්‍ය නම් ඇමයිනෝ අම්ල එකතු කරයි. සමහර අවස්ථාවලදී අත්‍යවශ්‍යතාවය අනුව විශේෂයෙන් ඇමයිනෝ අම්ල එකතු කළ හැකියි. උදාහරණයක් ලෙස ආජිනීන්, ග්ලූටමීන්, ඇස්පරයිජීන් නම් කළ හැකියි. වර්ධක යාමක. පටකයේ සෛල විභාජනය සහ විභේදනය සඳහා වර්ධක යාමක අත්‍යවශ්‍ය වේ. මේවා බාහිරින් මාධ්‍යයට එකතු කළ යුතුය. වැඩිපුර භාවිතා වන වර්ධක යාමකය වන්නේ ඔක්සීන් හා සයිටොකයිනින්. අත්‍යවශ්‍යතාවය අනුව ඔක්සීන් හා සයිටොකයිනින් අතර සාන්ද්‍රණ අනුපාතය වෙනස් වෙනවා. උදාහරණයක් ලෙස අංකුර වර්ධනයට ඔක්සීන් හා සයිටොකයිනින් එකට අඩු අනුපාතයක්ද, මුල් වර්ධනයට ඔක්සීන් හා සයිටොකයිනින් අතර එකට වැඩි අනුපාතයක්ද, කිනක වර්ධනයට ඔක්සීන් හා සයිටොකයිනින් සමාන ප්‍රමාණයක් තිබිය යුතුය. මේ අනුව සෛල විභාජනය සහ අංකුර වර්ධනය කෙරෙහි සයිටොකයිනින් බලපාන බවත්, මුල් වර්ධනයට ඔක්සීන් බලපාන බවත් පැහැදිලි වෙනවා. ජෙල් කාරක. රෝපණ මාධ්‍ය ඝන හෝ අර්ධ ඝන තත්ත්ව ලබා ගැනීමට බහුලව භාවිතා කරන ගණිකාරකය වන්නේ ඒගාර්. ඒගාර් මුහුදු පැලෑටි වලින් නිපදවා ගනී. ඒගාර් මිලෙන් වැඩි නිසා කිතුල් පිටි සහ ජෙල් රයිට් වැනි ගණිකාරක භාවිතා කරයි. වෙනත් ආකලන ද්‍රව්‍ය. පෝෂක මාධ්‍යකදී සෛල වර්ධනය ශීඝ්‍ර කිරීම සඳහා කුරුම්බා වතුර, පළතුරු යුෂ, අර්තාපල් නිස්සාරක වැනි හඳුනා නොගත් වර්ධක සාධක යොදා ගනී. සක්‍රිය කාබන් අඟුරු භාවිතයෙන් මුල් වර්ධනය උත්තේජනය වේ. භාවිතයට ගන්නා එක් ශාක විශේෂය අනුව රෝපණ මාධ්‍යයේ සංයුතිය වෙනස් වේ. බහුලව භාවිතා වන පෝෂණ මාධ්‍ය වන්නේ MS හා LS මාධ්‍යයන්. රෝපණ මාධ්‍ය පිළියෙල කිරීම. රෝපණ මාධ්‍ය පිළියෙල කිරීමේදී පළමුවෙන්ම අත්‍යවශ්‍ය රසායනික ද්‍රව්‍ය නිවැරදිව කිරාගෙන ආශ්‍රිත ජලයෙන් දිය කළ යුතුය. එයට අනෙකුත් ද්‍රව්‍ය එකතු කර pH අගය නිවැරදි කළ යුතුය. බොහෝ ශාකවලට උපරිම පෝෂක අවශෝෂණයක් දැකිය හැක්කේ pH අගය 4.8ත් 6ත් අතර පරාසයකදී. ශාක විශේෂය අනුව මාධ්‍යයේ පැවතිය යුතු pH පරාසය වෙනස් වෙනවා. pH අගය වැඩි නම් එය නිවැරදි පරාසයකට ගෙන ඒමට HCl හයිඩ්‍රොක්ලෝරින් අම්ලයද, pH අගය අඩු නම් pH පරාසය නිවැරදි කිරීමට KOH පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද එකතු කළ යුතුය. මාධ්‍ය ඝනීකරණය කිරීම සඳහා ඒගාර් එකතු කළ යුතුය. ජීවාණුහරණය කිරීම. පටක රෝපණයේදී විස බීජ වලින් තොර ජීවාණුහරිත තත්ත්ව පවත්වා ගැනීම ඉතා වැදගත්. මේ සඳහා පටක රෝපණයට යොදා ගන්නු ලබන සියලුම උපකරණ ජීවාණුහරණයට භාජනය කළ යුතුය. යොදා ගන්නා පටකය, රෝපණ මාධ්‍ය, උපකරණ හා වීදුරු, තල ප්‍රවාහක කැබිනට්ටුව, පටක රෝපණාගාරය, පටක රෝපිත පැළ සිටුවන වගා මාධ්‍ය හොඳින් ජීවාණුහරණය කිරීමට වග බලාගත යුතුය. ජීවාණුහරණය කිරීම ආකාර දෙකකට සිදු කරනු ලබයි. 1. රසායනික ජීවාණුහරණය. 2. භෞතික ජීවාණුහරණය. රසායනික ජීවාණුහරණය
මෙහිදී විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා. මෙහිදී භාවිතා කරන රසායනික ද්‍රව්‍ය සෝඩියම් හයිපොක්ලෝරයිඩ් NaOCl, කැල්සියම් හයිපොක්ලෝරයිඩ් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් H2O2, එතිල් ඇල්කොහොල් C2H5OH. උදාහරණයක් ලෙස විරංජන කුඩු පටකය විද්‍යාගාරයේ ජීවාණුහරණයට යොදාගනී. විස බීජනාශක තල ප්‍රවාහක කැබිනට්ටුව සහ විද්‍යාගාරය ජීවාණුහරණයට යොදාගනී. 2. භෞතික ජීවාණුහරණය. මෙය ක්‍රම 3කට සිදු කරයි. වියලිතාප ජීවාණුහරණය, තෙත්තාප ජීවාණුහරණය, අතිපෙරණය. වියලිතාප ජීවාණුහරණය කියලා කියන්නේ පටක රෝපණය සඳහා යොදා ගන්නා දැහි අඬු සහ පිහි වීදුරු බඳුන් ආදී සෙල්සියස් අංශක 160 ඉහළ උෂ්ණත්වයක් ඇති විදුලි උදුනක පැය 4ක් පමණ ජීවාණුහරණය කළ යුතුයි. තෙත්තාප ජීවාණුහරණය. පීඩන උදුනක්, ප්‍රෙෂර් කුකර් එකක් හෝ පීඩන තාපකයක් භාවිතයෙන් රෝපණ මාධ්‍ය ජීවාණුහරණය කරයි. මෙය පැස්කල් 103ක පීඩනයක් යටතේ සෙල්සියස් අංශක 121ක උෂ්ණත්වයක විනාඩි 15ක කාලයක් පවත්වා ගනී. අතිපෙරණය. තාපය මගින් විනාශ විය හැකි ද්‍රව්‍ය මෙම ක්‍රමයෙන් ජීවාණුහරණය කරේ. සෙලියුලෝස් ඇසිටේට් වැනි සංයෝගයකින් නිමවා ඇති සූක්ෂම පෙරණ භාවිතා කරයි. හෝමෝන හා විටමින් වර්ග මේ ආකාරයට ජීවාණුහරණය කරයි. තල ප්‍රවාහ කැබිනට්ටුව ජීවාණුහරණය කිරීම. ජීවාණුහරිත පටකය රෝපණ මාධ්‍යයට ඇතුළත් කිරීම සඳහා භාවිතා කරන උපකරණය මෙයයි. මේ භාවිතා කිරීමට විනාඩි 20කට 30කට පෙර ඩෙටොල් වලින් පිරිසිදු කර 70% මන්දිසාර වලින් පිරිසිදු කරනු ලැබේ. ඉන්පසුව විනාඩි 20ක් අනවරත ප්‍රවාහ කුට්ටිය ක්‍රියාත්මකව තබයි. තවදුරටත් ස්ප්‍රීතු ලාම්පුවකින් හෝ බන්සන් දාහකයක් මගින් ජීවාණුහරණය කිරීමට සලස්වයි. පටක රෝපණ ක්‍රියාවලියේ 3 වන පියවර වනුයේ පටකය රෝපණ මාධ්‍යයට හඳුන්වා දීමයි. මෙය ආමුකොළනය ලෙසද හඳුන්වනු ලබනවා. මේ සඳහා තැල ප්‍රවාහ කැබිනට්ටුව භාවිතා කරයි. එය ජීවාණුහරණය කළ යුතුයි. ක්‍රියාකාරකම සිදු කිරීමට මිනිත්තු 15කට පමණ පෙර මේ ක්‍රියාත්මක කළ යුතුයි. ජීවාණුහරණය කරගත් පටකය රෝපණ මාධ්‍ය හා වීදුරු උපකරණ සියල්ලම මේ තුළට ගත යුතුයි. අවශ්‍ය නම් පූර්වකය කැබලි වලට කැපිය හැකියි. ජීවාණුහරණය කරගත් රෝපණ මාධ්‍ය අඩංගු බඳුන්වල තල ප්‍රවාහ කැබිනට්ටුව මතදී ජීවාණුහරිත දැහි අඬු ආධාරයෙන් පූර්වකය තැන්පත් කළ යුතුයි. මෙම ක්‍රියාවලිය සිදු කරන අතරතුර එම ස්ථානය හා දෑත් පිරිසිදු කර ගැනීමට 70% මද්‍යසාරය යොදාගත හැකියි. දැහි අඬු ආදිය ස්ප්‍රීතු ලාම්පුවට අල්ලා ජීවාණුහරණය කරගත හැකියි. පටක රෝපණ ක්‍රියාවලියේ 4 වන පියවර වනුයේ ගුණනය කිරීමයි. ආමුකුලනය කරන ලද පූරකය සහිත රෝපිත බඳුන් වායු හුවමාරුව සිදුවිය හැකි පරිදි ආවරණය කර සුදුසු පරිසර තත්ත්ව ලැබෙන පරිදි රෝපණ කාමරයක තැන්පත් කළ යුතුයි. ආසාදන රහිත රෝපිත 1-2ක් පමණ උසට වැඩුණු පසු උපරෝපණයට යොදාගනු ලබයි. පටක රෝපණ ක්‍රියාවලියේ 4 වන පියවර වනුයේ ගුණනය කිරීමයි. ආමුකුලනය කරන ලද පූරකය සහිත රෝපිත බඳුන් වායු හුවමාරුව සිදුවිය හැකි පරිදි ආවරණය කර සුදුසු පරිසර තත්ත්ව ලැබෙන පරිදි රෝපණ කාමරයක තැන්පත් කළ යුතුයි. ආසාදිත රහිත රෝපිත පැළ 1-2ක් පමණ උසට වැඩුණු පසු උපරෝපණයට යොදාගනු ලැබේ. එනම් එම පූරකය නැවත කුඩා කොටස් වලට කපා ජීවාණුහරිත තත්ත්වය යටතේ ජීවාණුහරිත පෙර රෝපණ මාධ්‍යයේම වගා කරනු ලැබේ. එවිට එම පරිදි පූරකය වටා සෛලගුණු ඇති වී කිනකයක් සෑදේ. මෙලෙස නැවත නැවත පැළ උපරෝපණය කර පැළ සංඛ්‍යාව වැඩි කරගත හැකියි. රෝපණ මාධ්‍යයේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි කර සයිටොකයිනින් අඩු කර මුල් අද්දවා ගනු ලැබේ. ඉන්පසු ඔක්සිජන් සාන්ද්‍රණය අඩු කර සයිටොකයිනින් සාන්ද්‍රණය වැඩි කර ශාකවල වායව කොටස වර්ධනය වීම උත්තේජනය කරනු ලැබේ. පටක රෝපණ ක්‍රියාවලියේ 5 වන පියවර වනුයේ පැළ බාහිර පරිසරයට හුරු කිරීමයි. මුල් ඇදුණු අංකුර පැළයක් ලෙස බාහිර පරිසරයට හුරු
කළ හැකියි. එසේ කළ යුත්තේ නල තුළ විශේෂිත පරිසර තත්ත්ව යටතේ තිබූ සාමාන්‍ය පැළ පරිසර තත්ත්වයන්ට ඔරොත්තු නොදෙන හේිනි. මේ නිසා ක්‍රමයෙන් පැළ සාමාන්‍ය පරිසරයට හුරු කළ යුතුයි. මෙම පැළ මුලින්ම සෙල්සියස් අංශක 45 උෂ්ණත්වයේ ඇති ජලයෙන් ඒකාර සහිත මාධ්‍ය ඉවත්ව යන තුරු සේදිය යුතුයි. ඉන්පසු අනවශ්‍ය කොටස් ඉවත් කර සංස්ථානික දිලීර නාශකයක විනාඩි 5ක් තබනු ලැබේ. ඉන්පසු ජීවාණුහරිත මාධ්‍යයක් අඩංගු බඳුනක පැළ සිටවනු ලැබේ. එම බඳුනක පැළ කිහිපයක් සිටවිය යුතුයි. සිටවූ වගාව පොලිතීන් ආවරණයකින් ආවරණය කිරීම හෝ පොලිතීන් කුටියක තැබීම කළ යුතුයි. එමගින් ආර්ද්‍රතාවය 100%ක් සහ සෙවන 50%ක් ලබා දීම බලාපොරොත්තු වෙනවා. සතියකට පසු ක්‍රමයෙන් ආර්ද්‍රතාවය අඩු කර සති 4-8ක් කාලයකදී සාමාන්‍ය පරිසර ආර්ද්‍රතාවයට පැළ හුරු කළ යුතුයි. ක්‍රමයෙන් පැළ වර්ධනය වී පත්‍ර ඇති වූ පසු ජීවාණුහරිත මාධ්‍යයක් සහිත බඳුනක පැළය වෙන වෙනම සිටවිය යුතුයි.